ඇදෙනවා. මම රසිය උසියනවා බං. ඇදෙනවා. තව ටිකයි. දැල්ලා මේ මොනවා කරන්නේ? ඇත්තටම උසියනවා. වෙන්නත් බං උසියනවා උඹට. මම රසිය උසියනවා බං. මේ බලන්න ඔය. ඇදෙනවා. ඔයගොල්ලෝ දැනන් හිටියද මේ මොකද දුස යනවා කියලා? ඇදෙනවා. උස ගියානේ. දැන් නම් උස ගියා උඩින් ආ. දිවින් ගියා. මේව කරලා උස යන්නේ නැහැ. මේවට ලෑස්ති වෙන්න එපා. පිස්සෝ ටික. ඔයත් උස යන්න ආසයිද? උස යන්න ආසයි නම් ඔයා මේ දේවල් ටික මතක තියාගන්න. ඔයගොල්ලෝ දැනන් හිටියද උස යන්න 80%ම බලපාන්නේ ජෙනෙටික්. 20% තමයි අපේ කන්ට්‍රෝල් ෆේස් එකේ තියෙන්නේ. උස යන්න හෝමෝන් තුනක් බලපාන. human growth hormone එක, IGF-1 hormone එක, thyroxine hormone එක. මේ හෝමෝන් තුන හරියට සික්‍රීට් වෙන්න නම් අපි හොඳ ප්‍රොපර් නියුට්‍රිෂන් ඩයට් එකක ඉන්න ඕනේ. ඒ වගේම හොඳ නිින්දක් අපිට හොඳ රෙස්ට් පීරියඩ් එකක් තියෙන්න ඕනේ. පැය 6ක් 8ක් වගේ කාලයක්. ජංක් ෆුඩ්, කාබනික් ඩ්‍රින්ක්ස්, ස්මෝකින් වගේ දේවල් අපි අවොයිඩ් කරලා තියෙන්න ඕනේ. නැචරල් විටමින් D අපිට හම්බෙන්න ඕනේ. අපි කොච්චර එක්සර්සයිස් කරත් වැඩක් නැහැ. අපේ growth rate එක පෝස්ට් වුණාට පස්සේ